guys, welcome to my YouTube channel. I am Gauravi. ඉතින් අන්න ගොඩක් අය අහපු ප්‍රශ්නයකට තමයි උත්තර දෙන්න යන්නේ. ක්‍රීම්ස් වර්ග ගොඩක් ගෙනල්ලා තියෙනවා එකම නමකින්. ඉතින් ගොඩක් අය සුදු වෙන පාවිච්චි කරන ක්‍රීම්ස් වර්ග තමයි මේ ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය අහලා තියෙනවා මේ ක්‍රීම්ස් වලින් මොකක්ද හොඳ ග්ලූටවයිට් එක කියලා. ඉතින් ඒක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් ළමයි මෙන්න මෙහෙම ඔයාලා කමෙන්ට්ස් ගොඩාක් දාලා තියෙනවා මගේ කලින් වීඩියෝස් වලට. ඉතින් මම මොකකට රිප්ලයි කරන්නද කියලා මට හිතා ගන්නවත් බෑ. ඉතින් ඒ හින්දා මම ඔයාලට එක වීඩියෝ එකකින් මේ ග්ලූටවයිට් සීරීස් එක ගැනම කියන්න කියලා හිතුවා. ඉතින් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් click කරන්න. අපි යමු වීඩියෝ එකට. ඉතින් ග්ලූටවයිට් කිව්වට පස්සේ ලංකාවේ ගොඩක් famous වුණ ක්‍රීම් එකක් තමයි මේ ක්‍රීම් එක. මේක ටබ් එකේ එන වීදුරු ටබ් එක. මේක හෝම්මේඩ් ක්‍රීම් එකක් කියලා කියන්න පුළුවන්. සෝ මේක රුපියල් 590ක් 600ක් ඒ වගේ ප්‍රයිස් එකකට තමයි ඒ දවස්වල තිබුණේ. ඉතින් ගොඩක් අය සුදු වෙලා තිබුණා මේක ගාලා. ඉතින් මේක ගැන තමයි ගොඩක් අය අහලා තිබුණේ මේ ක්‍රීම් එක ගැන. ඉතින් මේ ක්‍රීම් එකේ රෝස් කලර් and ඔෆ් වයිට් කියලා කලර්ස් දෙකක් තියෙනවා. ඉතින් ගොඩක් අය රෝස් කලර් ඔෆ් වයිට් මේ ක්‍රීම්ස් දෙකම යූස් කරනවා. ඉතින් ගොඩක් අයට හොඳ රිසල්ට් තිබ්බා කියලා කිව්වා. මුල් ටිකේ පාවිච්චි කරන්න ගත්තා. ඉතින් ඊට පස්සේ ටිකක් බෑඩ් ඉෆෙක්ට්ස් එන්න පටන් ගත්තා කියලා තියෙනවා. මොකද ස්කින් එක ඉරිටේට් වෙලා, ඊළඟට ස්කින් එක බ්‍රැකේජ් වෙලා, ඊළඟට පිම්පල්ස් පොප් වෙලා, ඊළඟට රින්කල්ස් ඇවිල්ලා සාමාන්‍යයෙන් ඇබ්නෝමල් ස්කින් ඩිසීසස් වලටත් මේ ක්‍රීම් එක හේතු සාධක වෙලා කියලා තියෙනවා. ඉතින් ග්ලූටවයිට් සීරීස් එකේ තව ෆේමස් ක්‍රීම් එකක් තමයි මේ ක්‍රීම් එකත්. මේ ක්‍රීම් එකත් ලංකාවේ ගන්න තියෙනවා. ඉතින් ගොඩක් ගත්ත අය ඉන්නවා. රිසල්ට් ගොඩක් තිබ්බා කියලා කියනවා මුල් ටිකේ. ඊට පස්සේ අර කිව්ව බෑඩ් ඉෆෙක්ට් එකම මේ ක්‍රීම් එකෙමුත් ඇවිල්ලා තියෙනවා. ඉතින් ළමයි ඔයාලා මේක රෙකමන්ඩ් කරන්න කලින් සාමාන්‍යයෙන් කොස්මටික් ෂොප් එකකින් ඕන දෙයක් විකුණන්න රෙකමන්ඩ් කරනවා. මේක ගන්න මේක සුදු වෙනවා, මේක ඇත්තටම සුදු වෙනවා. but side effects අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මේ ග්ලූටවයිට් සීරීස් එකේ ඊළඟ ක්‍රීම් එක තමයි මේක. මේවත් ග්ලූටවයිට් කියන ක්‍රීම් සීරීස් එකේම ක්‍රීම් එකක්. ඉතින් මේවා ඔක්කොම විකුණන්න තියෙනවා ලංකාවේ shops වල. ඉතින් රුපියල් 1000කට අඩුවෙන් වගේ ගන්න පුළුවන් මේ ක්‍රීම්ස්. ඉතින් සාමාන්‍ය රුපියල් 2000ක් වගේ වෙන අවස්ථාවක් තියෙනවා. කඩෙන් කඩේට එකෙක් ගණන්නේ. ඉතින් මේ ක්‍රීම්ස් ගෑවට පස්සේ ඔයාගේ ස්කින් එක සුදු වෙලා තියෙයි. දවස් 5ක් 6ක් 7ක් සාමාන්‍යයෙන් මාස 3ක් වගේ ලස්සනට තියෙයි. ඉතින් ඒ මුල් කාලේ ඔයා හොඳ රිවිව්ස් දෙයි ඒ ෂොප් ඕනර්ස්ලාට. ඒ වගේම හෝම් රේට් සාමාන්‍යයෙන් අර මුලින්ම පෙන්නපු ක්‍රීම් එකත් හෝම්මේඩ් ක්‍රීම් එකක් නේ. ඒ ක්‍රීම්ස් ඕනර්ස්ලාට. but ඔයා තව මාස 6ක් 7ක් යද්දී මේ ක්‍රීම්ස්, මේ සෝප්ස්, මේ ෆේස් වොෂර්ස් මේවා යූස් කරද්දී ඔයාගේ ස්කින් එක ඩැමේජ් වෙලා ඔයාට highly recommend කරන්න බැරි වෙනවා. මොකද මේ ක්‍රීම් එක ඒ තරම් high bleaching නිසා. ඉතින් ඊට පස්සේ ඔයාට මේක ඇත්තටම recover කරගන්න ගොඩක් ලොකු කාලයක් යනවා. ඔයාලා පාවිච්චි කරපු ප්‍රොඩක්ට් එකට සමාන ප්‍රොඩක්ට්ස් ආයෙ යූස් කරන්න බැරි වෙලා තියෙන්න ඇති. සාමාන්‍යයෙන් normally bleaching cream එකක් ගාලා ඔයා තව recover කරගන්න ඒ ක්‍රීම් එකෙන් මාරු වෙලා තව ක්‍රීම් එකකට යනවා ඇති. ඉතින් එහෙම කරන්න බෑ. මොකද මේ ක්‍රීම්ස් හරිම damage full. මොකද අපේ ස්කින් එක විනාශම කරලා දාන ක්‍රීම්ස් නිසා. ඉතින් මම හැමදාම කියනවා වගේ bleaching cream use කරන්න එපා ළමයි. මේවා ඇත්තටම සාප. ඉතින් ඔයාලා මේ ග්ලූටවයිට් සීරීස් එකේ මේ ක්‍රීම්ස් ගැනනේ මගෙන් අහලා තිබුණේ. මම ඒකට රිප්ලයි වීඩියෝස් දැම්මේ නැහැනේ. ඉතින් ඔන්න අද දැම්ම වීඩියෝ එකක් ගොඩාක් අය අහන නිසා මේ ග්ලූටවයිට් සීරීස් එකේම වයිට් කියලා තියෙන්නේ සුදු වෙනවා කියන එකනේ. ඉතින් සුදු වෙන්න අවශ්‍ය නැහැනේ. ඉතින් සාමාන්‍යයෙන් තලලු ස්කින් තියෙන අය තමයි ගොඩාක්ම හිතන්නේ අපිට සුදු වෙන්න ඕන නම් ලස්සනට ස්කින් කලර් එක මේන්ටේන් කරගන්න ඕන නම් පාවිච්චි කරන්න ඕනේ ප්‍රොඩක්ට්ස් ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා ළමයි. ඒ වීඩියෝ එක බලන්න. වීඩියෝස් දෙකක් වගේ කරලා තියෙනවා. බ්‍රයිට් කෙනෙක් වෙන්න ඉන්නවා නම් ඊට පස්සේ කරන්න ඕනේ දේවල් ඒ හැමදේම මේ ප්‍රොඩක්ට්ස් වල දාලා තියෙනවා. ඒකත් බලන්න. මගේ YouTube channel එකේ ඒකත් තියෙනවා. ඉතින් ඔයාලට ඒක බලන්න පුළුවන්. මට කියන්න තියෙන්නේ ඔයාලා මේ bleaching cream නම් use කරන්න එපා. gluta-white කියන මේ series වල එක එක නම් වලින් තියෙන gluta-white ඊළඟට තියෙනවා fresh and white ඊළඟට තියෙනවා fem කියලා. ඉතින් ගොඩාක් දේවල් white කියලා අකට වැටෙනවා නම්
ඇත්තට මේවා වයිට්නින් ක්‍රීම්ස් ඒක අපේ ස්කින් එකට ඇලර්ජි වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ස්කින් එක ඩැමේජබල් කරන්න පුළුවන් ක්‍රීම්ස් තමයි ඒවා. ඉතින් ඔයාලා ඒ ක්‍රීම් යූස් කරනවද කියලා සජෙස්ට් කරගන්න ඕනේ ඔයාලමයි. බට් මට ඒක කියන්න බෑ. ඒ කියන්නේ normally මට කියන්න පුළුවන් මේවා යූස් කරන්න එපා. මේකෙන් bad effects එනවා කියලා විතරයි. So ඔයාලට තමයි control කරගන්න පුළුවන්. දැන් පාවිච්චි කරනවා නම් ඔයා කොහොමද මේ ක්‍රීම් එක නවත්තන්නේ කියලාත් මම වීඩියෝ එකක් කරලා තියෙනවා ළමයි. ඉතින් ඔයාලා මේ වගේ බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඒ ක්‍රීම් එක නවත්තන විදිහත් මම ඔයාලට කියලා තියෙනවා වීඩියෝ එකක. බ්ලීචින් ක්‍රීම් යූස් කරලා අපි ඒක කිසිම සයිඩ් ඉෆෙක්ට් එකක් නැතුව කොහොමද නවත්ත ගන්න කියලා මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ක්‍රීම් ගාලා තව කළු වෙයි කියලා බය ඉන්නවා නම් ඒ කියන්නේ ගොඩාක් අය ඔය ක්‍රීම් එක ගෑවට පස්සේ එන සුදට හරිම ලෝබයි. ඊට පස්සේ කලර් එක අඩු වුණොත් එහෙම මිනිස්සුන්ට මොනවාද කියන්නේ? මම එකපාරම කළු වුණාට පස්සේ මිනිස්සු මොනවා හිතයිද? අන්න ඒ වගේ ප්‍රශ්න තමයි ළමයි ඔයාලට තියෙන්නේ. ඉතින් අපි ස්වාභාවිකව පැහැපත් වෙනවා නම් ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඒ තියෙන බ්ලීචින් ක්‍රීම් පාවිච්චි කරලා ඒ තියෙන කලර් එක ඒ විදිහටම ඔයාලා තියාගෙන ඒක අපේ ස්කින් එක හරියට මේන්ටේන් කරන විදිහ මම වීඩියෝ එකක් කරලා තියෙනවා. බ්ලීචින් ක්‍රීම් ගන්න කියලා නෙමෙයි කියන්නේ දැනට ගන්න කෙනෙක් කොහොමද රිකවර් කරගන්නේ කියලායි මම මේ වීඩියෝ එකේ කියලා තියෙන්නේ ළමයි. ඉතින් ඔයාලා මේ ග්ලූටා වයිට් කියන සීරීස් වල ක්‍රීම්ස් යූස් කරන්න එපා. මේවා ඇත්තටම විනාශ කරනවා ස්කින් එක. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මේ ක්‍රීම්ස් යූස් කරන්න එපා කියලා. රුපියල් 600 700 ගන්න තියෙනවානේ. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් ඔයාලා Google එකේ සර්ච් කරන්න බලන්න ග්ලූටා වයිට් කියලා ලොකු සීරීස් එකක් තියෙනවා. අම්මෝ සෑහෙන වයිට්නින් ක්‍රීම්ස් ගොඩක් එනවා. ඉතින් ඒ හැමදේම ඔයාලා යූස් කරනවානේ. ඉතින් කිසිම බයක් නැතුව කිසිම පැච් ටෙස්ට් එකක් කරන්න නැතුව සතියක් දෙකක් ගෑවට පස්සේ සුදු වෙනවා good reviews දානවා. ලංකාවේ ගොඩාක් අය වෙලා තියෙන්නේ ක්‍රීම් එකක් යූස් කරන්න ගන්නවා සතියක් විතර ගෑවට පස්සේ දවස් 2-3 පාට එනවා. ඊට පස්සේ හරිම සතුටක් දැනෙනවා. ඒ සතුටට වශන කරලා ඒ පේජ් එකට ගිහිල්ලා දානවා නේ අක්කී ඔයාගේ ක්‍රීම් එක හොඳයි. ඔයා සෙල් කරපු ක්‍රීම් එක නිසා මගේ ස්කින් එක අද ලස්සනට තියෙනවා කියලා. ඒත් තව මාස 6-7ක් යනකොට ඔයාගේ ස්කින් එකේ තියෙනවා පිග්මන්ටේෂන් වගේ තත්ත්ව, ඊළඟට හරි රෑෂස් වගේ දේවල් හොඳටම පිච්චිලා අවුවටවත් යන්න බැරි තත්ත්ව තියෙනවා. එතකොට ඔයාලා ආයි බෑඩ් රිවිව්ස් දාන්න යන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ බ්ලීචින් ක්‍රීම්ස් යූස් කරන්න එපා. ඒක යූසේජ් එකේ අවසාන ඔයාට එෆිෂියන්සි එකක් තියෙනවා ඔයාට. ඒකේ ඔයාගේ ස්ට්‍රෙස්ෆුල් වෙන්නේ ඔයා අපි නෙමෙයි. ඉතින් ඒක නිසා කියන්නේ බ්ලීචින් ක්‍රීම් යූස් කරන්න එපා කියලා. ඉතින් ළමයි ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න bell icon එකත් click කරන්න. ඉතින් මම ඔයාලට හොඳ suitable creams ගෙනල්ලා තියෙනවා. ඒවත් බලන්න. එහෙනම් මම ගිහිල්ලා එන්නම්.